මම පළවෙනි පාරම කරද්දි මට පුළුවන් වෙච්ච දෙයක් නෙමෙයි මේක. සාමාන්‍යයෙන් මං දෙයක් පළවෙනි පාර කරපුවාම එකපාර හරියට කරන මිනිස්සෙක්. හරිද? දැන් මම ක්ලාස් යන කාලේ ලෙවල්ට අපේ සර් කෙනෙක් ඔක රීපෝස්ට් කරලා තිබ්බා මම ওই කතාව කියලා දාලා. මේ මං ඒ සර්ගෙන් සමාල්ලාට පන්ති ගාස්තු ගෙව්ව මුදලට වඩා මුදලක් අරන් තිනවා ක්ලාස් එකේ ගණන් අදලා. මේක හැදුවොත් 1000ක් දෙනවා කියන මං 1000 දෙකක් විතර අරන් තිනවා මාසෙට ආපහු. හරිද? මං ඒ කාලේ එහෙමයි. ඒ ලෙවල් වලට ඕක හොඳ ෆීචර් එකක් නෙමෙයි. මිනිස්සෙක්ට පිළිටන. වහා වැටෙන නෝන කෙනෙක් හෙනයක්. ඇයි? ඒතකොට ඔයාලට වහා වැටුණාම ඔයා හිතනවා රයිට් මට නියමයට තේරුණා. දැන් මට මේ හැමෝටම වඩා මේක පුළුවන්. මන් තරම් වැඩක් නැහැ කියලා හිතාගෙන ඉන්නේ. අර ඒක තේරිච්ච නැති එක. සමහරවිට ඒක තව ටිකක් ප්‍රැක්ටිස් කරලා ඌ ඒක විභාගයේ දක්වා ප්‍රැක්ටිස් කරලා පර්ෆෙක්ට් මට්ටමට ගේනවා. ඔයා අර සෙනික තේරුණානේ. එහෙනම් ගණන් නොගෙන ඉඳලා බලලා ඔයාට අමතක වෙලා. එක්සෑම් වලට ඔයාට C එකක්. අනිත් එකට A එකක්.